සමාජයට බැහැපු මුල් කාලෙම අපි හිතන්න ගන්නවා මේ හැම මනුස්සයම මාරම හොඳයි කියලා. හරිම කරුණාවන්තයි. අනිත් මනුස්සයා ගැන මාර එම්පති තියෙනවා. අනිත් මනුස්සයාගේ සපත්තුවටම වැහලා ඒ මනුස්සයාගේ බර දුක වේදනාව සතුට ඒ මනුස්සයාගේ හැඟීම් මේ මනුස්සයා හිතන විදිහ තේරුම් ගන්න පුළුවන් කියලා අපි සමාජයට බැහැපු මුල්ම කාලේ අපි හිතන්න ගන්නවා අනිත් මිනිස්සුත් එහෙමයි කියලා. ඒ කියන්නේ අපි හිතන්න පටන් ගන්නවා අපි හිතන්න පුරුදු වෙලා හිටියා ඒ කාලේ සහ දැනුත් මේ වෙලාවේ සමාජයට බැහැපු නංගිලා මල්ලිලා හිතනවා ඇති මේ හැම මිනිස්සයම හරිම හොඳයි හරිම කරුණාවන්තයි මේ සමාජේ මාර හොඳයි වචනෙට වැඩ කරනවා ඔව් නම් ඔව් නෑ නෑ කිව්ව විදිහටම මිනිස්සු දේවල් වෙනවා hina වෙන හැම මිනිස්සයම අපිට ආදරේ ඒ මිනිස්සුත් එක්ක තමයි ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් කියලා එහෙම හිතපු කාලයක් අපිට තිබ්බා සහ මේ වෙලාවෙත් එහෙම හිතන කට්ටිය ඉන්නවා. එතකොට අපි ඒ කාලේ හෙනම චිල් එකේ ඉන්නවා යකෝ ගෙදර නෙවෙයි තැන මේකනේ තැන සමාජය තමයි නියම තැන. ගෙදර මිනිස්සු අපිව තේරුම් ගන්නෑ. ගෙදර නීති විතරයි සමාජ යාළුවෝ එක්ක ඉදි සීමාවක් නෑ අන්ලිමිටඩ්. අපිව තේරුම් ගන්නවා අපිත් එක්ක hina වෙලා කතා කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් අපි අපේ ඔළුවට ඔබා ගන්නවා. අපි නිකන් මෙහෙමත් හිතන්න පටන් ගන්නවා. අම්මලා තාත්තලා හැමදේම එපා කියාගත්ත ගමන් එයාලා මොනවද දන්නේ? එයාලා මේ අලුත් ලෝකෙ ගැන දන්න ලබ්බක් නැහැ. අම්මා දන්නේ කුස්සියේ වැඩ තාත්තා ජොබ් එක කරන්න විතරයි දන්නේ. සහ උපදෙස් දෙන්නයි විතරයි. එහෙමද? නෑ එයාලා දන්නේ මේ අලුත් සමාජය ගැන. සමාජය තමයි තැන. මේ කස්සේ තමයි මම වල බහින්න ඕන කියලා හිතන තැනක් අපි අපේ ජීවිතේ හැමෝම පහු කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ දැන් පහු කරන ගමන් ඉන්නවා. හැබැයි කාලය ගත වෙනවා ලුණු වල සහ සීනි එකම පාට වුණාට රසවල් දෙකක් තියෙන්නේ කියලා තේරුම් ගන්න යන්න ටික කාලයක් ගත වෙනවා. අන්න එතකොට ඔයා දුවගෙන එනවා ගෙදර ඉන්න සීනි මලු දෙක අම්මා තාත්තා හොයාගෙන. මොකද සමාජේ තියෙන්නේ සීනි වගේ දැක්ක ලුණු කියලා හැම තැනම තියෙන්නේ ලුණු විතරයි කියලා දැනගත්ත ගමන් ඔයා දුවගෙන එන්නේ ගෙදර. අන්න ඒ වෙලාවට මෙලෝ දෙයක් නොදන්න නූගත් අම්මා තාත්තා තමයි ඔළුව අත ගා ගන්න හරි අපි ළඟ ඉතුරු වෙන්නේ. පුතේ බය වෙන්න එපා නැගිටින්න පුළුවන් කියලා අපිට වචනකින් හරි සපෝට් එකක් දෙන්නේ. බොක්කෙන්ම සපෝට් එකක් දෙන්නේ. බත් ටික හරි අපිට වෙලා ලුඩුයි බතුයි හරි අපිට කන්න දෙන්නේ මේ මිනිස්සු දෙන්න විතරයි. ගොඩක් වෙලාවට මේ වෙනකොට මෙහෙම ආපහු ගෙදර දුවලා හැරිලා දුවලා එනකොට ඔයා ඉන්නේ සමාජය ඇතුලේදී ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන ගොඩක් පාඩම් ඉගෙනගෙන ගොඩක් මිනිස්සු නැති කරගෙන ආදරේ කියලා ලේබල් ගහගත්තුවා කුඩු කරගෙන මේ මතු පිටින් පේන උදාහරණ විතරයිනේ. ගැඹුරෙන් ගත්තොත් අධ්‍යාපනය විනාශ කරගෙන අවස්ථා නැති කරගෙන සල්ලි විනාශ කරගෙන කායික හිරිහැරවලට වැටිලා තව සිගරට් අරක් වගේ තුප්පහි පුරුදු වලට පුරුදු වෙලා අවසානයේදී ඔයාගේ අතින් අම්මලා තාත්තලා වෙනුවෙන් හම්බ කරලා දෙන්න ඕන වෙන කාලෙදිත් ඔයාට සිද්ධ වෙනවා හූල්ලන්න අඬන්න ඔහේ වැටිලා ඉන්න ડિප්‍රෙස් වෙලා වැටිලා ඉන්න ඔයාගේ අම්මලා තාත්තලාට බරක් වෙන්න ඒ මිනිසුන්ට තව වේදනාවල් දෙන්න ඔයාට සිද්ධ වෙනවා. දුක් විඳපු කාල ගොඩකට පස්සේ සමාජ ළඟ අතරමං වුණ කාර්තු ගොඩකට පස්සේ ඔයාම ෆේල් වෙලා බිම වැටුණ වාර 100කටත් පස්සේ ඔයා තීරණය කරනවා ඔයා ස්ථාවරයකට එනවා ඔයා අලුත් වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරනවා තව දුරටත් hina වෙන තෙතමනයක් තියෙන බැටළුවෙක් නොවි මෝඩ බූරුවෙක් නොවි තෙතමනයක් නැති රාජලියෙක් වගේ මිනිසෙක් වෙන්න මකරෙක් වගේ මිනිසෙක් වෙන්න කාටවත් ඕනවට වඩා කරට නගින්න දෙන්නේ නැති කවුරුත්ම ජීවිතේ ඕනවට වඩා කෙයා කරන්නේ නැති තමන්ගේ පාඩුවේ ඉස්සරහට යන තෙතමනයක් නැති හાર્ට්ලස් මිනිසෙක් වෙන්න ඔයාගේ හાર્ට්ලස් මෝඩ් එක ඇක්ටිව් කරගන්න ඔයා තීරණයක් ගන්නවා. ඔයා තාමත් හાર્ට්ලස් මෝඩ් එක ඇක්ටිව් කරලා නැත්තම් ඔයා මේ දැන් ඒක ඇක්ටිව් කරගන්න ඕනි. මොකද හાર્ට්ලස් මෝඩ් එක කියන්නේ හදවත නැති කෙනෙක් වෙන එක ගැන නෙවෙයි. ඒකට කියන්නේ ඔයාගේ හදවතට හිතට හැඟීම් වලට වඩා බුද්ධියට මොළයට සහ ඩේටා වලට බලය දෙන ජීවන අවස්ථාවක් කියන එක. අපි හැමෝම හොඳ මිනිස්සු. අපිට හැඟීම් තියෙනවා. අපිට දුක දැනෙනවා. කනගාටුවට පත් වෙන්න දෙන දේවල් සිද්ධ වෙනවා. බය වෙනවා. කෙනෙකුට උදව් කරන්න හිතෙනවා. මේ හැමදේම හොඳයි. ඒත් ප්‍රශ්නේ එන්නේ හැඟීම් අපේ ජීවිතේ පාලනය කරනකොට. වෙන පිටින් එන බාහිරින් එන වෙනත් පුද්ගලයෝ third parties නෙවෙයි. ප්‍රශ්නේ වෙන්නේ අපේම හැඟීම් අපිව පාලනය කරනකොට. අපේ මොලේ කියන දේ අහන්න නැතුව අපේ heart එක කියන දේ විතරක් අහලා නරි නාඩගම් නටන්න පටන් ගන්නකොට. heartless mode එක කියලා සරලවම කියන්නේ ඔයාගේ හැඟීම් මේ විදිහටම තියෙන්න දෙන්න. නමුත් ඒවට ඔයාගේ ජීවිතේ ස්ටියරින් වීල් එක දෙන්න එපා කියන එක තමයි එකෙන් කියන්නේ. මොකද හැඟීම් ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් එක ගත්තට පස්සේ ඔයාගේ ජීවිතේ සුඛානම ගත්තට පස්සේ ඔයා යන පාර සම්පූර්ණයෙන්ම යන්නේ අසාර්ථකත්වයට. මිනිස්සු ඔයාගේ කරේ නගිනවා. මිනිස්සු ඔයාව පාවිච්චි කරනවා. මිනිස්සු ඔයාගේ බටර් ගන්නවා.
මිනිස්සු ආව ළඟට අරගෙන එපා වුණාම විසික් කරලා දානවා. මිනිස්සු ආව කන්ට්‍රෝල් කරන්න ගන්නවා. මිනිස්සු ඔයාට සහතික දෙනවා. මිනිස්සු ඔයාව මඩ ගහනවා. මිනිස්සු ඔයාට බුලි කරනවා. ඔයාව බාල කරලා ලාභ කරලා ඔයාගේ වටිනාකම තුට්ටුවකට පයිසයකට දානවා. බොහෝ මිනිස්සු මේ නිසා ජීවිතේ හිර වෙන්නේ ඇයි? බොහෝ අය අසාර්ථක වෙන්නේ එයාලගේ කම්මැලිකම නිසා නෙවෙයි. බොහෝ අය දුප්පත් වෙන්නේ අසාර්ථක වෙන්නේ වාසනාව නැති නිසා නෙවෙයි. බොහෝ කට්ටිය එයාලගේ ජීවිතේ ස්ටක් වෙන්නේ එකතන පල් වෙන්නේ එයාට කිසිම ටැලන්ට් එකක් නැති හින්දාත් නෙවෙයි. එයාලා හිර වෙන්නේ හැංගීම් වලට අහු වෙලා. එයාලා හිර වෙන්නේ හැංගීම් වලට අහු වෙලා. එයාලගෙම තෙතමනයක් තියෙන සංවේදී මෝඩ බూరు හાર્ට් එක හින්දා තමයි එයාලා එකතන ස්ටක් වෙන්නේ. උණු වෙන්න අවශ්‍ය නැති තැන්වලත් උණු වෙන්න ගිහිල්ලා තමයි එයාලා අන්තිමට කෙලව ගන්නේ. ඒ කොල්ලව අතහැරලා දාන්න හිතට බෑ බං. හිත දෙන්නෙම නෑ බං. ඒ කෙල්ලව අතාරින්න බෑ බං. ඒකේ හැදෙයි බං. මෙහෙම කියලා ටොක්සික් රිලේෂන්ෂිප් ඇතුලේ අවුරුදු ගණන් නාස්ති කරගත්ත මතක වාට තියනවාද? නිකන් හිතලා බලන්න මේ කාලය ඇතුලේදී වගේ ජීවිතේ හොඳම හැඟීම්, හොඳම අවුරුදු, හොඳම අවස්ථා, හොඳම යාළුවෝ ජීවිතේ චිල් එකේ ඇත්තටම ජීවිතේ විඳින්න තිබිච්ච අවස්ථා කීයක් නම් මිස් වෙලා යන්න ඇතිද? කාලයත් එක්ක ඔයා ඔට්ටු වෙලා ඔයාගේ හිතට එනවා බයයි කියන හැඟීමක්. ආයෙමත් ෆේල් වෙයි කියන හැඟීමක්. මට මේක කරන්න බයයි බං කියන තැනදිම ඔයාගේ හැඟීම ඔයාගේ කන්ට්‍රෝල් එක අරගෙන. ඔයාගේ හાર્ට් එක ඔයාගේ කන්ට්‍රෝල් එක අරගෙන. ඔයාගේ මොලේ කියනවා මෙන්න මෙහෙම කන්සෙප්ට් එකක් තියෙනවා, මෙහෙම අදහසක් තියෙනවා, මෙහෙම අවස්ථාවක් තියෙනවා. අපි ඒක කරන්න ඕනේ කියද්දි ඔයාගේ හැඟීම, ඔයාගේ හાર્ට් එක වගේ කන්ට්‍රෝල් එක අරගෙන මට මේක කරන්න බෑ මට බයයි කියන කන්ට්‍රෝල් එක වගේ අරගෙන මට දැන් හරි මහන්සි මෙතන තියෙන්නේ අලුත් ජීවිතයේ අලුත් තැන් තව තවත් අරමුණු අල්ල ගන්න ඕන තැන් ගිව් අප් කරලා දානවා වගේ වැඩක් නෙමෙයි මට හරි මහන්සි කියන එකෙන් නෑ මට මහන්සි වුණාට කමක් නෑ මම තව නැගිටලා යන්න ඕනේ මහන්සිය කියන්නේ සාපේක්ෂයි ඕක නැති වෙලා යයි මම මහන්සි වුණා කියලා මේක ගිව් අප් කරන්නේ නෑ මම ඉස්සරහට යන්න ඕනේ කියනවා වෙනුවට මට දැන් හරි මහන්සි කියන හැඟීම වාගේ වාව කන්ට්‍රෝල් එකට අරගෙන මට දැන් හරි මහන්සි කියපු ගමන් ගොඩක් අය කරලා දාන්නේ ගිව් අප් කරලා දාන එක. මිනිස්සු මොනවා හිතයිද මිනිස්සු මොනවා කියයිද මම මේකට සුදුසු නෑ වගේ දේවල් ඔලුවට ආව ගමන් ඔයා ටක් ගාලා අඩියක් පිටිපසට අරගෙන වාගේ කන්ට්‍රෝල් එක වාගේ හાર્ට් එකට දෙනවා. වාගේ හැංගීම් වලට දෙනවා. ඊට පස්සේ තව මිනිස්සු ගැන ඔයා කෑ කරන්න පටන් ගන්න දේවල් තමයි එයා hina වුණානේ එයා මං ගැනත් පෙරේදා හොයලා බැලුවානේ ඊ රැත් කෝල් කරානේ ඒ හින්දා එයා හොඳ කෙනෙක්. එයාට මගේ ජීවිතේ හැමදේම කියනවා. මම මගේ ජීවිතේ හැමදේම දෙනවා. මං එයාව 100% විශ්වාස කරනවා කියන තැනට ඔයා ආවට පස්සේ අන්න එතනදිත් ඔයාට කෙලවෙනවා. මොකද වගේ හાર્ට් එක තමයි වගේ කන්ට්‍රෝල් එක අරගෙන තියෙන්නේ. හાર્ට්ලස් මෝඩ් එක කියන්නේ මේ වචනවලට මේ කියපු කාරණාවලට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන් මයින්ඩ්සෙට් එකට. අපි බලමුද ඔයාගේ හිත කියන බොරු සහ ඒව ඇතුලේ ඔයාට පේන්නේ නැති ජීවිතයේ තියෙන ඇත්ත මොනවද කියලා. තිත්ත ඇත්ත මොනවද කියලා. හිත කියන බොරු දෙක තුනක් ගත්තොත් එහෙම අද රෙස්ට් එකක් ගමු. පස්සේ පටන් ගන්නවා මේක අනිත් අයට හොඳයි මට හරි නෑ මට අමාරුයි මට ඇති මට හති මට මහන්සි කවුරු හරි එයි මාව බේරගන්න එතකම් මම ඉන්නවා. එයා එහෙම නෑ එයා හොඳ කෙනෙක් එයා හරිම හොඳ කෙනෙක්. එයා අහිංසකයි එයා මං එක්ක ඉඳී එයා මං වෙනුවෙන් ඉඳී එයා මාව තේරුම් ගනීවි එයා එහෙම නෑ එයා මගේ විශ්වාසය රකීවි එයා කවදාවත් මගේ දුර්වලකම් වලට පහර දෙන එකක් නෑ. හැබැයි මේකම ප්‍රතිරෝධය තමයි ජීවිතයේ ඇත්ත හංගලා තියෙන්නේ. අද කරන දේ හෙට පළ දෙනවා කියන ඇත්ත තමයි ජීවිතය ඇතුලේ හංගලා තියෙන්නේ. පස්සේ කියන්නේ කවදාවත් ඒ වැඩේ කවදාවත්ම වෙන්නේ නැහැ කියන එක. හරිම අමාරුයි කියන වෙලාව තමයි ඔයා වෙනසක් කරන්න ඕනිම වෙලාව. කවුරුත් එන්නේ නැහැ ඔයා වෙනුවෙන්. ඔයා තමයි ඔයාට ඉන්නේ එකම හැවණැල්ල එකම ශක්තිය. ඔයාව බේර ගන්න පුළුවන් ඔයාටම විතරයි කියන ඇත්ත ඔයා පස්සේ කාලෙක තමයි ඉගෙන ගන්නෙ. තමන්ගේ තනියට තමන්මයි විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා තමන් විතරයි කියලා ඔයා අර හිතන දේවල් පිටිපස්සේ හැංගිලා තියෙන තිත්ත ඇත්ත තමයි ගැඹුරු සත්‍ය තමයි ඒක. මිත්‍රයා හાર્ට්ලස් මෝඩ් එක කියන්නේ හිත කියන බොරු අයිඩෙන්ටිෆයි කරලා මේව තමයි බොරු මේව තමයි ඇත්ත කියලා වෙන් කරගෙන ජීවිතය කියන සත්‍ය ෆලෝ කරන එකට තමයි හાર્ට්ලස් මෝඩ් එක ඇක්ටිව් කරනවා කියලා කියන්නේ. හાર્ට්ලස් මෝඩ් එක ඔන් කරන්න වෙලාවක් තියෙනවා. හાર્ට්ලස් මෝඩ් එක හැමදාම ඔන් කරගෙන තියාගෙන ඉන්න ඕනේ නැහැ. එතකොට අපි නිකන් කුහකයෝ නිකන් තද මිනිස්සු නිකන් රූට් මිනිස්සු වගේ වෙනවා. මම කියන්නේ හાર્ට්ලස් මෝඩ් එක ඇක්ටිව් කරන්න වෙලාවක් තියෙනවා. ජීවිතය ඔයා හදා ගන්නව නම් බිමට කැඩිලා බිඳිලා තිබිලා. එහෙම නැත්නම් සමාජයට බැහැලා අලුතෙන් ජීවිතේ ගේමක් ගහගෙන උඩට යනවා නම් ජීවිතේ ප්ලේ කරන්න පටන් ගත්ත කාලේ යම් දෙයක් ගොඩනගාගෙන ඉස්සරහට යනවා නම් මේ හાર્ට්ලස් මෝඩ් එක අනිවාර්යෙන්ම ඕනි. මොකද වටපිටේ ඉන්න මිනිස්සු අපි ගමුකෝ වගාවක් කියලා ජීවිතේ අපි හදන එක ජීවිතේ උඩට ගෙනියන එක වගාවක් නම් ඔය වගාවට මීයෝ ඉත්තෑවෝ නරි ඌරෝ මේ හැම જાතියෙම සත්තු රිංගනවා. ඉතින් අපි කරන්න ඕනේ මේ වගාව
ආරක්ෂා කරගන්න එක. අන්න ඒකට තමයි ජීවිතය කියන වගාව ආරක්ෂා කරගන්න තමයි heartless mode එක අපි on කරගන්න ඕනේ. ජීවිතේ නැවත නැගිටින කාලේ, සල්ලි, වෘත්තීය ස්කිල්ස් හදා ගන්න කාලේ, ටොක්සික් මිනිසුන්ගෙන් නිදහස් වෙන්න ඕනි වෙලාවේ, නිදහස් වෙලා ඊගාවට ජීවිතේට මූණ දෙන වෙලාවේ, මට අමාරුයි කියලා හිත නවත්වන්න හදන වෙලාවේ තමයි මේ heartless mode එක on කරගන්න ඕනේ. නෑ. එහෙම කරලා හරියන්නේ නෑ. අපි යන් ඉස්සරහට. අන්න ඒ වගේ තද තීරණ ගන්න heartless mode එකක් ඔයාට ඕනි. මේක මේ දැන් මට heartless mode එකක් තියෙනවා කිව්වට මේ වැඩේ හරියන්නේ නැහැ. මේකෙදි අපිට මග අරින්න බැරි අතු ගංගාවක් කරහා අපිට යන්නම වෙනවා. ඒක තමයි heartless mode එක සහ discipline. discipline කියන්නේ motivation එකක් නෙවෙයි. ඒක ඒ වැඩේ කරන්න කැමැත්තක් නැති වෙලාවටත් ඒ වැඩේ කරන්න පුළුවන් හැකියාවට තමයි discipline එක කියන්නේ. හිතන්න ඔයාලට දැන් gym යන්න බෑ කියලා. හැබැයි discipline එක කියන්නේ ඒ වෙලාවටත් ඔයාලට gym යන්න බෑ කියන වෙලාවටත් ඔයා gym යන එක. හිතන්න ඔයාලට දැන් භාවනා කරන්න mindset එකක් නැහැ කියලා භාවනා කරන්න හිත දෙන්නෙම නෑ අපෝ කොහොම තීරුමක් නැති වැඩක් කියලා. අන්න ඒ වෙලාවටත් භාවනා කරන්න හිත හදාගන්න එක තමයි discipline කියන්නේ. හිතන්න රැට ෆෝන් එක අයින් කරන්න හිත දෙන්නේ නැහැ කියලා ෆෝන් එකේ තව පැයක් දෙකක් ඉන්නවා කියලා හිතනවා කියන්න. අන්නේ වෙලාවටත් ෆෝන් එක අයින් කරන එකට තමයි discipline කියන්නේ. discipline එක heartless mode එක එකතු වුණාට පස්සේ ඔයාට කියන්න තියෙන්නේ ඔයාට හිතෙනවා මට හිතෙන්නේ නැතත් මම කරනවා කියන මොමන්ට් එකකට ඔයා එනවා. වෙලාවට හැරෙනවා, වෙලාවට වැඩ කරනවා, මහන්සි වෙලාවටත් නවත්තන්නේ නැතුව වැඩ කරනවා. කිසි කෙනෙක් බලන්නේ නැති වෙලාවටත් කන්සිස්ටන්සි වගේ වැඩ ටික කරගෙන යනවා. ගොඩක් කට්ටිය අනුන්ට පේනනේ වැඩ කරන්නේ සෝෂල් මීඩියා වල ලයික් වලට, ෂෙයාර්ස් වලට, නැත්නම් තමන් ආදරය කරන කෙනාට තමන් මොන හරි දෙයක් කරනවා කියලා පෙන්වන්න, අනිත් මනුස්සයා ඉන්ස්පයර් කරන්න, අනිත් මනුස්සයාගේ හිත ගන්න, ඉම්ප්‍රෙෂන් එකක් හදන්න. තමන්ගේ ඉන්ටෙග්‍රිටි එකට නෙවෙයි අනිත් මනුස්සයා ඉම්ප්‍රෙස් කරන්න තමයි ගොඩක් කට්ටිය වැඩ කරන්නේ. හැබැයි එහෙම නැතුව තමන් heartless mode එකත් ඇක්ටිව් කරලා කන්සිස්ටන්සි එක දිගට වැඩ කරගෙන යන අය ජීවිතේ ඩෙෆිනිට්ලි දිනනවා. මොකද එයාලා ජීවිතේ රිවෝඩ් දෙන්නේ එෆර්ට් එකට නෙවෙයි කන්සිස්ටන්සි එකට. එක දිගට වැඩ කිරීමේ හැකියාවට. heartless mode එක සහ සල්ලි ගැන හැඟීම්බරව හිතන කට්ටිය අනිවාර්යයෙන්ම සල්ලි නැති කරගන්නවා. එයාලට ප්‍රශ්නයක් ආවට පස්සෙත් එයාලා ගිහිල්ලා බොරු ඉමෝෂනල් ස්පෙන්ඩින් කරනවා. කියන්නේ තේරුමක් නැතුව වියදම් කරනවා. අනුකම්පාවෙන් ණය දෙනවා. ආපහු කිසිම දෙයක් ආපහු ගන්න පුළුවන් විදිහට නෙවෙයි. එයාලා අනුකම්පාවටත් ණය දෙනවා. රිලේෂන්ෂිප් එක රැක ගන්න එයාලා සල්ලි වියදම් කරනවා. ෂෝ ඔෆ් කරන්න ලෝකෙට පේන්න මම මේ මාර ලක්සරි පොරක් කියලා පෙන්නන්න ඒ කට්ටිය වියදම් කරනවා. heartless mode එක කියනවා heartless mode එක ඇක්ටිව් කරාට පස්සේ සල්ලි කියන්නේ හැංගීම් නෙවෙයි ඒක ටූල් එකක්. සල්ලි earn කරන්න rules තියෙනවා, සල්ලි save කරගන්න rules තියෙනවා යාලා ගාව, සල්ලි invest කරන්න rules තියෙනවා, සල්ලි waste නොකරන්න rules තියෙනවා. සල්ලි ගැන emotional වෙද්දී ඔයා control වෙනවා. මොකද ඔයා හිඳුනම තවදුරටත් වියදම් කරන්න සල්ලි නැති හින්දා. හැබැයි සල්ලි strategically සල්ලි පාලනය වෙනකොට සල්ලි වියදම් කරනකොට ඔයා ඔයාගේ ජීවිතේ control එක ගන්නවා. heartless mode එක සහ මිනිස්සු. මේක තමයි අමාරුම කොටස. බොහෝ මිනිස්සු ජීවිතේ විනාශ කරගන්නේ වැරදි මිනිස්සුන්ට දීපු අතිශය අනුකම්පාව නිසා. මම ආයෙමත් ඒ වාක්‍ය කියන්නම්, ඒ උදාන වාක්‍ය කියන්නම්. ගොඩක් මිනිස්සු ජීවිතේ විනාශ කරගන්නේ වැරදි මිනිස්සුන්ට දීපු අතිශය අනුකම්පාව නිසා. මේක ගැන මම මහා ලොකුවට කියන්න යන්නේ නැහැ. ඔයාලට මේ දේවල් ගැන ජීවිතේ ඇතිපදන් ඇතිතරම් සිදුවීම් සහ අත්දැකීම් ඔයාලගේ මතකයට එනවා. heartless mode එක කියන්නේ ගරු නොකරන අය අතහැරලා දාන තැන. ඔයාව පාවිච්චි කරන්න අය අයිඩෙන්ටිෆයි කරගෙන යාලව හලලා දාන තැන. මම හොඳයි කියලා එක්ස්ප්ලොයිට් කරන අය බ්ලොක් කරලා දාන තැන. තමන් ග්‍රෝ වෙනකොට ෆුල් ඩවුන් කරන කකුලෙන් අදින අය කට් කරන්න තියෙන ඔයාගේම සුපිරිම version එක තමයි heartless mode එක කියන්නේ. මේකෙන් වෙන්නේ ඔයා නරක කෙනෙක් වෙන එක නෙවෙයි. මේක තමන්ගේ ජීවිතේ රැක ගන්න තියෙන සුපිරිම ෆෝමියුලා එකක්, උපක්‍රමයක්. මොකද තමන්ට ගිනි තියාගෙන අනුන්ව කූල් කරලා වැඩක් නැහැ. heartless mode එක සහ බය කියන්නේ මොකද්ද? බය කියන්නේ අසාර්ථක වෙයිද, මිනිස්සු hina වෙයිද, වැරදි වුණොත් මට කෙලවෙයිද? heartless mode එක ඇක්ටිව් කරාට පස්සේ වැරදි වුණත් මම ඉගෙන ගන්නවා. සාර්ථක මිනිස්සු බය නැහැ කියන තැනට ඔයාපත් වෙනවා. එයාලා බය කියන එක එයාලගේ බය පාලනය කරගෙන ඒකට මුහුණ දීලා ඒකත් ශක්තියක් කරගෙන ක්‍රියාත්මක වෙන අය. heartless mode එක සහ self respect එක ගැන කතා කරොත් self respect එක කියන්නේ තමන්ගේ ජීවිතය තමන්ටම වටිනාකමක් තියනවා කියලා දැනගන්න එක. heartless mode එක ඔන්නුනාම කවුරු හරි වගේ ආත්ම ගෞරවයට අපහාස කරද්දී, ඔයාව සමච්චල් කරද්දී, ඔයාව හැල්ලු කරද්දී, ඔයාව ටයිම් පාස් කරන්න පාවිච්චි කරද්දී මට මේ වගේ ට්‍රීට්මන්ට් එකක් ඇක්සෙප්ට් කරන්න බෑ. මගේ කාලය මට වැදගත්. මම
excuses හදන්නේ නැහැ. මම මගේ තනි වචනේ රකින්නවා මට මේ මිනිස්සු ඕනේ නැහැ. self respect එක නැත්තම් motivation ටිකක් තිබුණත් ජීවිතේ එක තැන නවතිනවා. එතකොට තමයි මිනිස්සු ළඟ බාල්දු වෙන්නේ, නහයෙන් අඬන්න වෙන්නේ, වැළපෙන්න වෙන්නේ, හැංගීම් හිඟා කන්න වෙන්නේ. heartless mode එක සහ ඔයාගේ අනාගතය ගැන ගත්තොත් එහෙම අනාගතය හැදෙන්නේ අද කරපු තීරණ වලින්. අද ඔයා ගත්තු ජීවිතේ තීරණ වලින් තමයි. අද ඔයා ජීවත් වුණ විදිය හොඳ වුණත් නරක වුණත් මේකේ රිසල්ට් එක ඔයා අනාගතයේ ඇතුලේ අනාගතයේ දවසක ඔයාට ලැබෙනවාම තමයි. ඔයාට ඒක විශ්වාස නැත්තම් අතීතයේ ඔයා කරපු දේවල් එක්ක ඔයා පහුගිය ටිකේ විඳපු අත්දැකීම් ටික කම්පෙයාර් කරොත් එකිනෙකට ටැලි කරලා බැලුවොත් ඔයාට තේරෙන්න පටන් ගන්නවා අතීතයේ කරපු දේවල් තමයි ඔයා පහුගිය දවස් ටිකේ විඳෙව්වේ කියලා. heartless mode එක කියනවා අද නිදා ගන්න එපා අපි වැඩ කරමු කියලා. අද අමාරුයි තමයි හැබැයි ඒක accept කරලා අපි වැඩ කරමු. අද තනියම වැඩ කරමු. අද පොඩි misunderstand එකක් තියෙනවා තමයි කමක් නැහැ අපි ඒක හෙට හොඳ වෙයි අපි ශක්තිමත් වෙලා වැඩ කරමු. ඔයා නිදහස් වෙන්න ඕනි, ඔයා ශක්තිමත් වෙන්න ඕනි, financially stable වෙන්න ඕනි කියන පණිවිඩ ටික heartless mode එක ඔයාට ගෙනත් දෙනවා. තෙතමනයක් නැති හදවත ඔයාට අරගෙන එනවා. ඉතින් මට ඔයාට කියන්න තියෙන අන්තිම තිත්ත ඇත්ත ටික මොකද්ද දන්නවද? ජීවිතේ කිසිම දවසක මට අමාරුයි කියන එක රීසන් එකක් නෙවෙයි. ජීවිතේ හරි අමාරුයි තමයි. ඒත් ඒ අමාරුවම තමයි ඒව වෙනස් කරන්නේ. heartless mode කියන්නේ හිත විශ්වාස කරලා වැඩ කල් දාන එකට නෙවෙයි අනාගතයේ විශ්වාස කරන එකට. අවසානයේ මොකද්ද? heartless mode කියන්නේ ජීවිතේ තමන්ගේ අතට ගන්න එක. ඔයා නරක කෙනෙක් වෙනවා කියන එකට නෙවෙයි තෙතමනයක් නැති මිනිහෙක් වෙනවා කියන්නේ. ඔයා ශක්තිමත් අවධානය තියෙන අනාගතයක් තියෙන කෙනෙක් වෙනවා කියන එකටයි heartless mode එක කියන්නේ. හිත පාලනය කරන්නේ ඔයා නම් ජීවිතේ පාලනයත් ඔයාටම ලැබෙනවා. හිත පාලනය ඔයාට ලැබෙනවා කියන්නේ සාර්ථකත්වයේ පාලනයත් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් පුංචි මිත්‍රයා, ඔයාගේ ජීවිතේ මටසිලිටි පුළුන් ගොඩක් වෙලා ඔයාගේ ජීවිතේට එන හැම එකාටම එක එකාට ගිනි තියන්න ඉඩ නොදී කර්කශ තෙතමනයක් නැති හොඳ යකඩ කෑල්ලක් කරගමු. ගිනි තිබ්බොත් ගිනියම් වෙයි, තැලෙයි, පන්නරය වෙයි, මුවහත් වෙයි, අන්තිමට හොඳ කඩුවක් වගේ කැපෙයි. ඔයාට good luck පුංචි මිත්‍රයා. ඔයාට good luck.